चरत बिख विचारिक बहुजन हिताय बहुजन सुखाय එහි පස්සිකෝ එන්න ධර්මය දකින්න. බුදුරජාණන් වහන්සේගේ ඒ දහම් පාඨය අපේ හැමෝටම හුරු දෙයක්. ඒ වගේම ශ්‍රී ලංකාවාසී අපි හැමෝගෙම මේ දින වකවානුව පුරාම මතකයේ තියෙන්නේ මේ සාමපාද චාරිකාව ගැන. ඉතින් මේ භික්ෂුන් වහන්සේගේ ලස්සන අපූර්ව නිර්මාණයක් කරලා තියෙන්නේ කැලණිය රජමහා විහාරයේ. එදා දවසේම කැලණිය රජමහා විහාරයේ උන්වහන්සේ වැඩ සිටි අවසාන දවසේ ඒ අවසාන දවසේ රාත්‍රිය උන්වහන්සේලා ගත කරලා තින්නේ මෙන්න මේ විදියට. උන්වහන්සේලා හැමතැනම මං හිතන්නේ ගත කරත් මේ විදියට තමයි. මේ කුඩාරම් එක්ක තමයි උන්වහන්සේලා එදා රාත්‍රිය ගත කරලා තියෙන්නේ. අපිටත් අවස්ථාවක් ලැබුණා උන්වහන්සේලාව සියසින් දැක ගන්න, උන්වහන්සේලාගේ ආව පිරිස සමග කතා බහ කරන්න වගේම මේ සියලු දේවල් ඇත්තරම දැසින් දැක ගන්න. ඉතින් ඒක අපි ලැබපු භාග්‍යයක්. ඒ පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ දූ දරුවන් එක්ක දහම් සාකච්ඡාවක් පවත්වලා ඉවර වෙලා මේ නැවත විවේක ගන්න උන්වහන්සේගේ ඒ කූඩාරම් වලට ආපු වෙලාවේ තමයි. ඉතින් අපි එතන තමයි හිටියේ. මේ වෙලාවේ උන්වහන්සේ එහෙම මේ උන්වහන්සේ මුණ ගැහෙන්න ආපු කීප දෙනෙක් සමග කතා බහ කරලා ගිහිල්ලා උන්වහන්සේගේ කුටියේ විවේක ගත්තා. තව ඉස්සරහට සාමාන්‍ය පොඩි දර්ශන වලින් ඔබට ඒක දැක ගන්න පුළුවන් වෙයි. ඔව් මේ උන්වහන්සේ විවේක ගන්න වෙලාව. ඉතින් මේ උන්වහන්සේ ඊළඟට පාදචාරිකාව අවසන් කරන්න සූදානම් වෙන්න ඕන නිසා තමයි මේ විවේක ගත්තේ. ඒත් එක්කම ඔගොල්ලෝ කවුරුත් ඒ දර්ශන නරබල තියෙනවා නම් පාදචාරිකාවේ දැකලා තියෙනවා කෝටු දෙකක් අතින් අරගෙන යන ස්වාමින් වහන්සේ නමක්. ඉතින් මෙන්න මේ ඒ ස්වාමින් වහන්සේ තමයි. අපිටත් පුළුවන් වුණා ඒ ස්වාමින් වහන්සේට කියලා පිරිත් නූල් මේ විදියට ගැටගසා ගන්න. ඉතින් ඒක අපි ලැබපු වාග්යක් විදියට තමයි අපි දකින්නේ. අපි එදා මේ සඳහා සහභාගී වෙන්න ගියේ මෙහෙම දේවල් අපිට අත්විඳින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒත් මොකද්ද අපේ තිබුණු වාග්යකට අපිට ඒ ස්වාමීන් වහන්සේලා ළඟින්ම බැහැ දැකලා ස්වාමීන් වහන්සේලාව සමග කතා බහ කරලා මේ දේවල් කරගන්න අවස්ථාව මේ විදියට ලැබුණා. ඉතින් මේ කවුරුත් පුන පුනා බලාගෙන හිටපු ආලෝක සාමචාරිකාවට ආලෝකයක් වුණු ආලෝක. අපිට නම් එයාව බලන්න ලැබුණ ළඟින්. මෙයා එදා දවසේ පාදචාරිකාවට සම්බන්ධුනේ නැති වුණත් එයාත් විවේක ගත්තේ අපි ඒ හිටපු පැත්තෙම තමයි. ඉතින් ඊට පස්සේ එයාව එළියට අරගෙන පොඩ්ඩක් ඉදැල්ලේ ඉන්න වෙලාවේ අපිට එයාවත් බලන්න ලැබුණා. මේ ඊට පස්සේ අපිට හම්බුනේ පාදචාරිකාවේ ඒ කණ්ඩායමේ ඉන්න වියට්නාම් තරුණියක්. ඇත්තටම ඔවුන් තුළ තියෙන්නේ සැබෑම මෛත්‍රිය කරුණාව කියලා මට නම් හිතෙන්නේ. ඔන්න ඒ තරම් ලෙන්ගතුව අපි එක්ක කතා බහ කරා. කිසිම ආගන්තුක බවක් තිබුණේ නැහැ අපිත් එක්ක. ඒ තරම්ම සුහදශීලීව කතා කරා. ඉතින් ඊට පස්සේ මේ තමයි දල්දා මාලිගාවේ කාර්ය මණ්ඩලය විසින් දෙන දන්සල. ඒකත් කැලණි විහාරයේ එදා දිවාරය නොබලා මම හිතන්නේ වෙහෙස වෙලා එන හැමෝටම කෑම සකස් කරලා දුන්නා. මේ දන්සලේ දර්ශන. ඉතින් අපි ඒ සඳහාත් සම්බන්ධ වුණා. ඉතින් මේ දන්සලේ මෙන්න මේ අය උයපු රසවත් කෑම වේල අපිත් භුක්ති විඳා. ඇත්තට මේක හරිම රසයි.
අර බලන්නකෝ අපේ චූටි බෙටියත් බොහොම කැමැත්තෙන් උමනාවෙන් කෑවයි වගේම අර එයාගේ අතේ පාට පාට දිලිසෙන්නේ එයාට අර වියට්නාම් යුවතිය දීපු තෑග්ගක්. ඉතින් දැන් තමයි පාදචාරිකාවේ අවසාන දවසේ අවසාන අදියරට ළඟා වෙලා තියෙන්නේ. දැක්ක නේද? තරුණ අය පවා ලස්සන සුදු රෝස් මල් අරගෙන එක එක සැදැහැ සිතින් මොනතරම් දේවල් පූජා කරන්න බලාගෙන ඇවිල්ලාද. ඇත්තටම මේකේ වටිනාකම තියෙන්නේ මේ එක් එක් පුද්ගලයන්ගේ තියෙන අදහස්. ඒත් එක්කම බලන්නකෝ සමහර විට මේ මෙහෙණින් වහන්සේගේ අම්මා වෙන්නේ නැති. ඉතින් ඒ බුදු දහමේ අර්ථවත් දෙයක් වෙනුවෙන් තමන්ගේ කාලය යොදවන්න එක්කගෙන ඇවිල්ලා මේ යාළගේ ටීම් එක. බලන්නකෝ යාළගේ සෝදශීලීකම ආචාර ශීලීත්වය. ඇත්තටම මේ පාදචාරිකාව ගැන අහපු දවසේ ඉඳලා මට නම් හිතට දැනුනේ ලොකු අර ස්වාමීන් වහන්සේ දේශනා කරනවා වගේම අපි තුල ඇති කරගන්න ඕන අභ්‍යන්තර සාමය තමයි. අපේ අයගේ ළඟ එයාලා බොහෝ වෙලාවට සමහර වෙලාවට තියෙන මේ කලබල බලන්නකෝ දැන් මෙතනත් එහෙම කලබල ඇති වුණු තැනක් තියෙන්නේ නැති. උන්වහන්සේ මම දැක්කා එදා කැලණි විශ්වවිද්‍යාලයේ දේශනේදිත් කියනවා මේ එහෙම යාලා කලබල කරපු එක සතිමත් නෑ තමයි අපි යාලට ආදරෙයි කියලා. ඒක එක්කෙනාගේ මානසික මට්ටම්නේ. ඒ වුණත් යාලා එකක් බෞද්ධයෝ අනිත් එක සදහැ සිතින් ඒ හැමදේම කරන නිසා සමහර මානසික මට්ටම් එක්ක සිද්ධ වෙන කටයුතු ගැන අපි ඇත්තරම අනුකම්පා සහිතව බලන්න ඕනේ කියලා මම නම් හිතන්නේ. හැමෝම කැමති දැක ගන්න, වැඳ ගන්න ඒ එක එක්කෙනාගේ අරමුණ සහ හිතවල තියෙන විදිහනේ. තමන් අතේ තියෙන මලක් හරි දීලා ඒක පූජා කරා කියලා තමන්ගේ සිත සතුටු කරගන්න තමයි මේ තරම් මේ පොරකන්නේ. ඒක යාලට තේරෙන්නේ නැහැ. මම ඒකට දොස් කියන්නෙත් නෑ. හැබැයි මම කැමති උනේ නම් මේ කලබලකාරී ඇස්සේ නෙමෙයි. ඊතා නිදහස උන්වහන්සේලාගේ ළඟම දේවල් නිරීක්ෂණය කරගන්න තමයි. ඒක නිසාම අපිට අවස්ථාව ලැබුණේ ඇතුළටම ගිහිල්ලා උන්වහන්සේලා බලන්නත් අපේ යහපත් සිතුවිලි නිසාම ලැබුණා කියලා මම හිතනවා. ඒ වගේම දැන් මේ කැලණි විහාරයේ ඉඳලා නිදහස් චතුරස්‍රය දක්වා යන පාදචාරිකාවට ඩ්‍රෝන මගින් මල් ඉසින තමයි ඈස්ති වෙන්නේ. ඉතින් මේ බලන්නකො මේ වෙලාවේ ඇත්තටම හරිම හිත නිවන පුදුම සහගත හැඟීමක් දැනෙන්නේ. මම නම් උන්වහන්සේලාගේ ඇත්තටම නිරීක්ෂණය කරේ ළඟට ගියාම ඒ මූණේ තියෙන සතිමත් බවම තමයි. ඒක ඇත්තටම මම දන්නේ කියන වචන නැති තරම්. ඒක ඒ තරම්ම වෙනස් හැඟීමක්. ඒකේ අර අපි දන්න විදියට සමහර විට ඕරාව වෙන්නේ නැති ඕරාව හරිම වෙනස් එකක්. උන්වහන්සේලාගේ සමේ පැහැයේ ඉඳලා මේ දේවල් දැනෙනවා පේනවා. ඒ වගේම තමයි ඒක හරි අරමුණක් තියෙන තීව්‍ර බැල්මක්. මම දන්නේ මම මේ හැම දෙයක්ම නිරීක්ෂණය කරා. මට ඕන උනේ මේ කෑ ගහලා වඳින්න දන ගහලා වඳින්නවත් එහෙම නෙමෙයි. මෙන්න මේ දේ මේ විදියට ඈත ඉඳගෙන හරි හිත මගේ හිත නිවාගෙන බලන්න තමයි වුණා කිව්වේ. ඇත්තටම මම ඒක හිතුවෙත් නැති විදිහට මට ඒකට ඕනටත් වඩා ඉඩකඩ ලැබුණා. ඒක ඇත්තටම මගේ භාග්‍යයක් විදිහට මම සලකනවා. ඉතින් පඤ්ඤාකාර හාමුදුරුවන් ඇතුළු අපේ රටට වැඩම කර මේ ස්වාමීන් වහන්සේලා හැම දිනාටම මම ස්තුතිවන්ත වෙනවා. වගේ උන්වහන්සේලාගේ අරමුණ සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේම උන්වහන්සේලා තව දවසක තවත් රටක මේ විදිහටම සාමය පතුරවන්න නිහඬ චාරිකාවක යෙදේවි. ඉතින් අපිත් අපේ අභ්‍යන්තර සාමය රැකගනිමු. ඔයාලා හැමෝටම ස්තුතියි.